Good morning. Ada January 23. -30 feels like -34. ඊට වඩා අද හොඳයි කියලා කතාවක් තියෙනවානේ. අද හොඳයි. දවල් වෙනකොට -29 වගේ අඩු වෙනවා කියලා තියෙනවා. ඉතින් අද සිකුරාදා අදත් මේ දෙන්න ඉස්කෝලේ යනවා. අද ළමයි එළියේ නැහැ. මොකද ඉස්කෝලේ මේ දොර අරිනවා. මේ ගොඩාක් සීතල දවස් වලට ඒගොල්ලෝ බබාලව එළියේ තියන්නේ. ඒගොල්ලෝ මේ දොර අරින නැත්තම් ඒගොල්ලෝ දොර වහලා තියන්නේ හරියටම 9:20 9 කාලට තමයි දොර මේ අරින්නේ ළමයිට ඇතුළට එන්න. -25 වගේ තිබුණත් ඒගොල්ලෝ දොර අරින්නේ නැහැ. ඒගොල්ලෝ okay bye. දාබුස්සනයි. ඒගොල්ලෝ මේ ඩෝර් එක ඕපන් කරන්නේ නැහැ. -25ට වැඩි අගයක් යනකොට තමයි ඒගොල්ලෝ දොර ඕපන් කරලා බබාලා ඇතුළට ගන්නෙ. bye man එක එන්න පයින් හිමීට ඔක්කොම කව කරගෙන ග්ලාස් එක දාන්න. He doesn't care about it. Yeah. ඉතින් අද තමයි දවසට දොරවල් ඇරලා තියෙන ඉස්කෝලේට කෙලින්ම ළමයින්ට ඉස්කෝලේට යන්න පුළුවන්. බ්‍රේක් එකේ රීසස් වලත් කලින් නම් ඒගොල්ලෝ පැයක් නෙමෙයි ලන්ච් වලට පේ කරපු අයට පැය භාගයක් ඇතුළේ ඉන්න පුළුවන්. ඒ තුරු පැය භාගය ඒගොල්ලෝ එළියට දානවා. පේ කරා නැතා ඒගොල්ලෝ අනිවාර්යෙන්ම පැය භාගය එළියේ ඉන්න ඕනේ. නමුත් විනාඩිය වැඩි වෙනකොට යාලා මේ ඇතුළේ තියා ගන්නවා. නැත්තම් අනිවාර්යෙන්ම හැම ළමයාම එළියේ තියන්න ඕනේ. ඒගොල්ලෝ එළියේ තියනවා, එළියට දානවා. ඒ එක්ස්පීරියන්ස් එක ඒගොල්ලෝ දෙනවා. ඉතින් මෙහි එහෙමයි හැමදේම හැදලා තියෙන්නේ. අනිත් එක තමයි ඔයගොල්ලෝ දැක්කා ඊයේ මගේ වීඩියෝ එකක මගේ පුතා එනකොට රැස්වල මේ අයිස් වල මේ හුලඟට ගිය හුලඟට ගිය මේ ස්නෝ. එයාගේ මේ අයි මොකද ඕපන් ලා තියෙන මේ පාට එක විතරයි. ඉතින් ඒකට එතන රැඳලා තිබුණා. ඉතින් අද අපි යාට සන්ග්ලාසස් එකක් දුන්නා මේ ඒක දාගෙන එන්න කියලා. එතකොට ඒ එන මේ එකත් මේ යාට පොඩ්ඩක් මේ ඒකවත් විසඳුමක් විදිහට. ඉතින් හරි ලස්සනයි. කැනඩාව කියන්නේ හරිම ලස්සන රටක්. හැම එයාගේ ජීවත් වෙන්න අමාරු නැහැ. අමාරු නැහැ. හරිම ලේසි. ඉතින් අපි ඒ එන අපහසුතාවයන් වලට ඒ බාධාවන් වලට ඕන තරම් ඔප්ෂන්ස් තියෙනවා. ඉතින් මම මේ වීඩියෝ එක කරන්නේ ඊයේ මගේ වීඩියෝ එක දැකලා ඒ සීතලට බය වුණ කෙනෙක් ඉන්නවා නම් හරි එයා දැනවත් වෙන්න. ඉතින් හැමෝම පයින් යනවා එනවා ස්නෝ කියලා මෙහි ස්කෝල් නතර කරන්නේ නැහැ. හැබැයි වැඩි සීතලක් ගියොත් වෝනින් යනකොට ඒගොල්ලෝ මෙහි විනිපෙක් වෙලත් සමහර ස්කූල් ඩිස්ට්‍රික්ස් ක්ලෝස් කරලා තියෙනවා අද ස්පෙෂලි ෆ්‍රයිඩේ. නමුත් අපේ නම් අද -30 feels like 34 but අපේ ස්කෝල් නම් අද මේ ඕපන් කරලා තියෙන්නේ. ස්නෝ ස්ටෝම් එකක් යනකොට ඒගොල්ලෝ ස්කෝල් ක්ලෝස් කරනවා. අපිට උදේ පාන්දර නැගිටිනකොටම අපේ ෆෝන් එකට ඊමේල් එක ඇවිත් තියෙනවා අද මේ ඉස්කෝලේ වහලා කියලා. ඉතින් ඒ වගේ හරිම ක්‍රමානුකූලව on time හැමදේම පැහැදිලිව පිළිවෙලට ඉතින් දැනුවත් කරනවා. තව එකක් තමයි මගේ පුතා මේ අවුරුද්දේ සැප්තැම්බර් වල හයි ස්කූල් වලට රෙජිස්ටර් වෙන්න ඕනේ. යනවා හයි ස්කූල් ග්‍රේඩ් 9 වලට. ඉතින් ඒ වෙනුවෙන් මේ වෙනකොට දැන් මේ ජනවාරි වෙනකොට ග්‍රේඩ් 8 වල ඉන්න තාමය. මේ ජනවාරි වල අපිට මීටින් එකක් ඉමින් යන්න කියන්නේ ලිස්සයි. මීටින් එකක් කෝල් කරා මේ ග්‍රේඩ් 9 යන බබාලා දැන් අලුතින් දැන් හයි ස්කූල් එකට මෙහි ෆස්ට් ටයිම් බබාලාව ඇතුල් කරන අම්මලා තාත්තලාට ඒගොල්ලෝ ළමයින්ට මේ අර ඒ ග්‍රේඩ් අවුරුදු 4කට ක්‍රෙඩිට්ස් වගේ මේගොල්ලෝ මේ යුනිවර්සිටි යන කලින් කලෙක්ට් කරන්න ඕනේ. ඒ ක්‍රෙඩිට්ස් කොහොමද ස්කෝර් කරන්න තියෙන්නේ? හයි ස්කූල් එක ලයිෆ් ස්ටයිල් එක කොහොමද වෙන්නේ? ඉතින් ඒතර අම්මලාට රිපෝට්ස් කාඩ්ස් ළමයින්ගේ ඇටෙන්ඩන්ස් ළමයින්ගේ ප්‍රෝග්‍රස් එක බලන්න වෙනම ඇප් එකක් තියෙනවා. ඒවා ගැන ඒ හැමදේම අපිට පැය භාගයක මේ මීටින් එකක් තිබ්බ දැනුවත් කරා. ඉතුරු පැය භාගේ 1 hour total මීටින් එක. ඉතුරු පැය භාගේ දුන්නේ අම්මලාට මේ questions කරන්න. ඉතින් ඒකත් හරිම clearly ලස්සනට මේ introduce කළා, පැහැදිලි කළා. හරිම friendly ඒගොල්ලෝ මේ කරා. ඉතින් ඒ ගැන මම ඊළඟ වීඩියෝ එකකින් අරන් එනවා ඔයාලට. මම ගත්ත දැකීම මෙහි හයි ස්කූල් එකට යනකොට කොහොමද කියලා දැන ඒ ගැන මේ විස්තරයක් කරන්න මම අරන් එනවා. ඊළඟ වීඩියෝ එකකින් බලාපොරොත්තු වෙන්න එක. මම ඒක කරන්න නැත්නම් දැන් මට තාම දන්නේ හයි ස්කූල් රෙජිස්ට්‍රේෂන් ෆී එක කීයක්ද කියලා. ඒක අපිට මේ මාසේ අන්තිමට තමයි ඒගොල්ලෝ දෙන්නේ.
ඒගොල්ලෝ කාල සීමාවක් තියලා තියෙනවා මේ ස්කූල් රෙජිස්ට්‍රේෂන් ෆී එක මේ කාල සීමාවත් උත් ගෙවන්න කියලා. ඉතින් මට තාම මේ මීටින් එකට කෝල් කරේ නැහැ. ඒක අපි දැනගත්තට පස්සේ ඔක්කොම විස්තරෙත් එක්කලා මම හයි ස්කූල් රෙජිස්ට්‍රේෂන් එකත් ඒ ලයිෆ් ස්ටයිල් එක ගැනත් මෙයාලා අපිට දැනුවත් කරපු දේවල් ඔයාලට අරගෙන එන්නම්. ඉතින් මගේ YouTube channel එකත් Facebook page එකත් මම මේ වගේ පොඩි වීඩියෝස් ගොඩක් YouTube වලට දැන් මම කැමති Facebook එකේ වීඩියෝස් කරන්න. මොකද ඒතර පොඩි ෂෝට්ස් වීඩියෝස් දාන්න තියෙන එක මට ලේසි. මේ ඉතින් අතර YouTube එකකට දානවා. ඉතින් ෆලෝ කරපු නැති කෙනෙක් ඉන්නවා නම් බලලා මොන හරි දෙයක් ගත්තා නම් ෆලෝ එකක් දාලා ලයික් එකක් දාලා පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඊ දවස් ගෙවිලා ඉවරයි. අපි අද දවසට මුණ දෙමු. අපි ගිහලා එන්නම්.